hello, good morning. ඉතින් අදත් සුපුරුදු පරිදි අභියෝගත් එක්ක දවස් පටන් ගත්තා. දැන් මේ අවශ්‍ය ඉන්නේ. දෙම්ම මේ නිගම්බු ඩිලිවරි ටික දැම්මා 1 කිලෝ රියුටියෙන් ගියා. ඊට දැන් කොළඹ රූට් එකයි ටික ලෝඩ් කරන්න ගමන් තියෙන්නේ. ඒකත් යනවා. ඒ විදිහට තමයි යන්නේ වැඩ ටික. මේ දවස් වැඩ වැඩි වීඩියෝ එකක් පොඩ්ඩක් ගන්න වෙනවා. හෙට ඊයේත් දාන්න ඉතින් ඊයේත් බැරි වුණා. වැඩ තමයි මේ දවස්වල. වැඩ වැඩි දවස් මේවා. වැඩ වැඩි දවස්, ඉසි දවස්. බෙන් ලොරි වට්ට පැටෙන ගම. යයි දෑද්ද? එන්නිෂන් එකේ හිටියද? අපේ වඩුවත් මේ වල ගත්තා නේ එකෙන්. කවුද මට මතක නැහැ නම මේ කවුද? ඒ දවස්වල කන්ටැක්ට් එකක් නම මතක නැහැ නේ යාගේ. ඕ අත්ත එයාගේ මොකක් කරේ තමයි. එයා තමයි කන්ටැක්ට් කරගත්ත ඉස්සර. ඔය ඩිලිවරි එකම ගියා නේ අපේ. ඔව්. එයානේ ඕඩර් සම්බන්ධයෙන් බලන්නේ. හා. YouTube scene එකේ තින්නවද? YouTube scene එකේ තින්නවද? නෑ. තියෙන සිලාල? ඔයත් ඇත්තේ. මගේ YouTube channel එකක් තියෙනවා මාර්සිංග vlogs කියලා. මාර්සිංග vlogs. අතල් තමයි දෙන්නේ ඉතින්. ඔයා මොනවා travel scene නේද? නෑ. මගෙත් මේ කොයිද wife මාතලේ. එහෙන් තමයි මම මේව වෙඩින් එක ගත්තේ. vlogs. එහෙ තමයි දෙන්නේ සුපිරි බෝඩර් ටික ඉතින්. ගමනේ. හා? කො හරි හරි. ඒ ගියා තමයි travel scene එක සෙට් වෙන්නේ. කියන්නේ ඩේ vlog කොයි travel ඒවයි වැඩි කාලයක් නැහැ මේක කරා. ඔය කොච්චර කල්ද? නෑ. මොකද්ද මේකේ නම? එන්න. කර කරිද්ද එක්සෙල් එකට කෙලුණානේ උතියා. එක්සෙල් එකට මොනවද උනා බං? එක්සෙල් එකට මොනවද උනා බං? කෙලුණා බං. මම IT සපෝට් එකක් ඕනේ මට. අලුත් එකක් ගෙනවද? අලුත් එකක් ගෙනවා ඉතින් දන්නවා සොලියුෂන් කියලා බලන්න. වැඩ කරන්න නම් තියෙන්නේ කෙලෙම ෆිසිකල් එරර් ටික නෙමෙයි ගියන්නේ ඔෆිස් එකට ගිහිල්ලා ඩිස්පැච් රිපෝට් ටික අප්ඩේට් කරගන්න රිපෝට් ටික අප්ඩේට් කරලා එඩිට් කරගන්න ෆිසිකල් එරර් ටික ඉවරයි රිපෝට් අප්ඩේට් කරගන්න guys දැන් වෙලා එකයි අපි කෑම කන්න යන්නේ පට්ටවල ඉන්නත් ඉන්නේ නෑ නේ බා අන්න නෑ උ ඉන්න මෙයානවද ආන්දර කෑම කනවා
අණ්ඩයි යන්නේ එස කනද කණ්ඩාවා එස කන බඩගිනි ඉතින් එකට දුන්නා ඒක නෙමෙයි ඒක ගත්තාම අන්ලිමිටඩ් දෙනවා නූල් පරෝටා ජූනි අහන්න සුපිරි කඩේ සුපිරිම වඩු කෑල්ලක් ඒක ජූනියර් පුප්පන කෑම කෑවද බඩ වෙන්නා දැන් කෑවා දවල්ට සුපිරි ඕඩර්ස් ටිකක් දාලා දෙන්නේ පිකප් සෙට් එකක් තියෙනවා හොල් අම්බානේ ගන්න ඕනේ ටික දැන් කාලේ චීන් එකේ හවුඩි ඒකේ සීන් එකට වෙන්නේ කොල්ල දෙන්නයි දෙන්නෙක් ගියා නිගම්බෝ දෙන්නෙක් ගියා කොළඹ රොට් එක අතරට වෙන්නේ කොල්ල දෙන්නයි අද තරු දෙකක් ඉන්නවා දීදිය හැමෝටම ඉතුරු කරමු හරි බෙලියම අවශ්‍ය කරලා ඕකේ එයාලා අර පිළිපරාඩක හදලා ඉවරලා සැටිය පිටින් අහුව අර මේවා රට රක් කර මේවා කරනවා ඒ රස්නෙත් එක්කම ගෑවොත් තමයි ඒක ෆීල් වෙනවා කෝච්චි වල සෙට් එකක් ඉවරයි වැඩක් කරගන්න වෙන්නේ නැහැ සියා මීයක් පැරලද කොහෙද නේ ගදයි ඉතින් අවසර ඕම ගෙවිලා යද්දී ඕඩර්ස් එකත් වැඩි වුණා ටික බැක් කරගෙන ගමන් තියෙන්නේ වැඩ තාම නේද මේ ඔක්කොම ගියා පොඩි වැඩ වගේ සෙට් වුණා ඉන්ඩස්ට්‍රි එකත් අප්ඩේට් කරනවා මේ පොඩ්ඩක් අද වෙලාව එමේ ගියා ඒක කේස් එකනේ අක්කලා මේ ටික අප්ඩේට් කරලා මේ යන්න ඕනේ අද පොඩ්ඩක් කියන්නේ පට්ටම් බිසි වුණා ඒකෙන් හිර වුණා දැන් තමයි මේ ටික දාගෙන යන්නේ ටක් ගාලා දාගෙන මාත් ඉතින් යනවා දැන් ඩිස්පැච් අද බිල් කරපු ටික ඔක්කොම අප්ඩේට් කරලා ඉවරයි Excel එකට. ඉතින් ඊට පස්සේ මේ ටික ඔක්කොම බෙදලා හරලා pending dispatch එකයි මේ pending එකයි dispatch එකයි report එක දාන්න. ඒ කියන්නේ අද ගියේවා dispatch report කියන්නේ අද ගිය deliveries ටික pending dispatch කියන්නේ අද ගියේ නැති හෙට යන්න දෙන ටික. අද බිල් වෙච්ච ටික. හරි. මේ ටික තියලා රූට් එකේ තියලා වැඩේ ඉවරන පස්සේ පිළිවෙල තියන්න ඕනේ. හරි කයනේ. පිරිසුදු කරා ගියා. ඉතින් මම වැඩ ගන්න දා අවසර ඇති. ඔන්න ඔය වගේ පිළිවෙලට තියෙන්න ඕන. මේක බිලි බ්ලොක් එකක් ස්ටේබල් මෙතන මෙතන මේක මෙතන. හරි. දැක්කම ලස්සන. ඒක තමයි yaadෙන්නේ. ඒවට තමයි කරන වැඩක් කරේ. එතන පොඩ්ඩක් කැලා වගේ තියෙන්නේ. අවසර පේනවා. මෙන් වයර් දාලා එක පස් එක යතුර චාර්ජර් ගලන්න ඕනේ. චාර්ජර් ගැලවුවා. මේකත් උතර බෑග් එක. යතුර දාගත්තා. දැන් තියෙන්නේ ලාචුවත් වහලා තියෙන dispatch report එක අප්ඩේට් කරන්න තමයි. dispatch බලමු. අද ගිය ටික ගත්තා. අද ගිය ටික මේව කරගත්තා, ෆිල්ටර් කරගත්තා. ඊට පස්සේ message මොනවත් නැහැ නේ.
අද කියලා තියෙනවා යාළුවනේ ඩිලිවරි පොඩ්ඩක් ඉන්න බලමු. අද අපේ ඩිස්පැච් වෙලා තියෙන ඔඩස් 14ක් හරිනේ. ගම සයිට් එකේ තිබ්බා ඔඩස් 5ක්. කොළඹ රෝඩ් එකේ තිබ්බා 7ක් හරි. ඔව් හරි. ඊට පස්සේ පිකප් එකයි. දැන් කස්ටමර්ස් ලා තියෙනවනේ ඔඩස් පිකප් කරගන්න. ඊළඟට තමයි පට්ටම බිසි ඉතින්. I think කස්ටමර්ස් ලාත් දෙනවා ඔඩස් එකෙන් වදිනවා. ඊළඟට ඉතින් පොඩ්ඩක් බිසි වෙනවා. වැඩි වෙනවා ඊළඟට. මයින්ඩ් එක පොඩ්ඩක් ඊළඟට තමයි රිලැක්ස් කරගන්න තියෙන්නේ. අපි දැන් යමු මේල් එකට ඩිස්පැච් ඩීටේල්ස්. කට ගියා. ඊය 13නේ. ඒකම ගත්තා. ඩේට් එක අද 14. දාගමු අපි අපේ ටෙක්ස්ට් එක දාගත්තා. 14 දාගමු Excel එකෙන් අපේ ඩෙලිවරි ගිය සෙට් එක අද තියෙන්නේ අද ගිය ටික ගත්තා. එතන control V copy paste කරා. ඊට පස්සේ අපි මේක තියලා Excel එකට ගියා. save control V එපුවා save කරා close කරා. ඊට පස්සේ Excel එකත් attach කරන්න ඕනේ. ඊට අපි ගියා Excel එකට attach කරලා attach කරා. dispatch එක යවුවා. දැන් තියෙන්නේ pending එක යවන්න. okay අපි දාමු pending dispatch එක. පේනවනේ? pending ආරිය ඉතින් ඒකත් යාගේ දැන් පොඩි සින්නක් තින්නේ ගත්තා. හතර වොයිස් නම් ගන්න බෑ දැන් නම් සේල්ස් කට්ටිය වොයිස් දානවා දැන් ගන්න බෑ දැන් වෙලාව ගියද 5:53යි ඔල්ලා ඔෆ් වෙන වෙලාවේ ඕටිත් නැතුව මේ වැඩ කරන් ඉන්න ගමන් කම්පැනි වෙනුවෙන් දැන් නම් වොයිස් ගන්න බෑ රත්තරනේ එයාස්ල ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙමින් ඉන්නේ ඉතින් පික්මි එකක් දුවන්න ඕනේ තාම යන්න දෙයක් නැහැ මොකද තමන්ගේ ප්‍රථම රාජකාරී ඉස්සෙල්ලා ඉවර කරලා යන්න ඕනේ මේවා බාගෙට තියලා ගියොත් ඒට ඇවිල්ලා උදේට ආයි මේවා ටයිප් කර මේවා චෙක් කර ඉන්න වෙන්නේ හෙට සෙනසුරාදා අනික එතකොට හෙට ගොඩක් මේ කස්ටමර්ස්ලාගේ ෂොප් අනම්ම නම් මේ වහනවා සමහර කට්ටිය නැහැ ඉතින් එතකොට උදේට ඇවිල්ලා දඟල ඉන්න බෑ උදේට ආව ගමන් ටක් ගාලා කෝල් ටික ගත්තා රූට් එක arrange කරා යවලා දැම්මා සෙනසුරාදා කියන්නේ ගොඩක් දවස් වලට මේ ගොඩක් ඩෙලිවරි අරගෙන අපිට දඟලන්න බෑ මොකද එකට වහනවා දෙකට වහනවා පිළියන්දල මොරටුව පැත්තේම ඉතින් අපිට ඉතින් මේවා යන්න බෑනේ ඉතින් එතකොට ටක් ගාලා කරන්නේ ඒ වගේ දෙක තුනක් ලයින් කරලා අදිසි මේවා දිනනවා නම් ඒව ටික ලයින් කරගන්නවා අනිත් ඒවා ටික ඉතින් සමුද්‍ර දා ගන්නවා මොකද අපිට 10ක් තිබ්බොත් 10ම ටාගට් කරන්න බෑ 10න් පුළුවන් තරම ටාගට් කරනවා ඒකට ඉතින් සමුද්‍ර තමයි කරන්න දෙයක් නැහැ ඉතින් වෙන ඩෙලිවරි වලත් ඉතින් තියෙන මේවා ඕක තමයි ඉතින් පොඩ්ඩක් ඔල්වෙන් ගේම ගන්න ඕනේ මොකද නැත්තම් මේ මම පැත්තම බැලන්ස් කරගන්න අමාරුයි ඩෙලිවරි ලොජිස්ටික් කියන්නේ ඉතින් හැම පැත්තක්ම බැලන්ස් කරගන්න ඕනේ මේ පැත්තෙන් සේල්ස් කට්ටිය බැලන්ස් කරන්න ඕනේ අනිත් පැත්තෙන් කස්ටමර්ස් බැලන්ස් කරන්න ඕනේ මාර මේකක් තමයි ඉතින් මේ ජොබ් එකේ ඉතින් මම ආසයි ඉතින් එක දවසට එක දවසට එක ප්‍රශ්න එන්නේ ඉතින් ඒකට මම පට්ට ආසයි මොකද මම ආසයි ප්‍රශ්නත් එන්නේ මොකද ප්‍රශ්නත් එක්ක තමයි ඉතින් ප්‍රශ්න වලට මුණ දීලා තමයි අපි ඉස්සරහට යන්න ඕනේ ඉතින් මන්න මාර මාසයි ඔය අලුත් ප්‍රශ්න වලට ඉතින් මට ජොබ් එකත් ඒ වගේ සෙට් වුණා මේකෙත් දවසින් දවස් එක ප්‍රශ්න එන්නේ එක 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 ප්‍රශ්න කස්ටමර් බැලන්ස් කරන්න ඕනේ සේල්ස් කට්ටිය බැලන්ස් කරන්න ඕනේ අපි බැලන්ස් වෙන්න ඕනේ හොඳ මාර ආසයි ඉතින් ඒ ජොබ් එක කරන්න ඒතකොට අර එකකටම හිර වෙලා වගේ බෝරින් සීන් එකක් නැහැනේ එක එක දවස් වල එක එක අභියෝග වෙනවා මරු
හරි පෙන්ඩින් එකක් දැම්මා. පෙන්ඩින් එකක් දැම්මා. දැන් ඉතින් ක්ලෝස් කරගෙන යන්න තියෙන්නේ. මේකට ගියා මේක ක්ලෝස් කරා මේකට ගියා මේක ක්ලෝස් කරා Excel වලට ගියා ඒකත් ක්ලෝස් කරා. මේල් එක කියලා දිලා බලමු. 57ව කියලා දෙන්න. හරි එහෙනම් යාළුවනේ සබ් ඩවුන් කරලා අපි තෙලියට යමු.